ආයුබෝවන් හැමෝටම 2026 වසරේ ජූනි මාසයේ 2 වෙනිදා සිදුවන සුවිශේෂී ගුරුමාරුව වෘෂභ ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද? අද අපි ඒ ගැන ඉතාමත් විස්තරාත්මකව කතා කරමු. වෘෂභ ලග්න හිමි ඔබගේ ජීවිතයට කිසිසේත්ම නොසිතන මහා පෙරලියක් ලං කරන කාලවකවානුවක් තමයි මේ උදා වෙන්නේ. විශේෂයෙන්ම ධනය සහ මුදල් සම්බන්ධයෙන් ඉතාමත් කදිම වාසනාවන්ත කාලයක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආර්ථිකය ගැන කතා කළොත් ව්‍යාපාරවලින් ඉතාමත් ඉහළ ලාභ ලබා ගන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම අලෙවිකරණ ශාස්ත්‍රය සහ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ව්‍යාපාරවල නිරත වන වෘෂභ ලග්න හිමියන්ගේ අතමිට සරු වෙනවා නොඅනුමානයි. පවතින ව්‍යාපාර දියුණු තත්ත්වයකට පත් කරගන්න වගේම නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නත් මේ කාලය ඉතාමත් කදිමයි. එමෙන්ම මේ කාලය තුළ විනෝද චාරිකා වගේම වන්දනා ගමන් යන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින නිසා සමාජය තුළ කැපී පෙනෙන තර්කයක් බවට පත් වෙන්න ඔයාට පුළුවන් වෙනවා. අසල්වැසියන් සහ නෑදෑ සහෝදරයන් සමග තිබුණු සම්බන්ධතා තවදුරටත් වර්ධනය වන අතර ඔයාගේ වැඩ කටයුතු සඳහා ඔවුන්ගේ නොමද සහයෝගයක්ද ලැබෙනවා මේ කාලයේදී. විවාහ ජීවිතය ගැන ගත්තොත් පවුල තුළ යම් යම් ගැටලු තිබුණා නම් මේවා සියල්ල සාර්ථකව නිරාකරණය කරගෙන සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට තමන්ට ගැළපෙන යහපත් සහකරුවෙකු හෝ සහකාරියෙක මුණ ගැසීමේ වාසනාව පවතිනවා. ප්‍රේම සම්බන්ධතාවල පටලැවිලි ලිහිලා දෙමාපියන්ගේ ආශිර්වාද ඇතිව ඒවා විවාහය දක්වා දුරදිග යන සුබ කාලයක් මේක. මාධ්‍ය ශාස්ත්‍රයේ සහ කලා ශාස්ත්‍රයේ නිරත වන වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ උපන් හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන සහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක්. හැබැයි රැකියාවල නිරත වන අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි රැකියා ස්ථානයේ වගකීම් දරාගත නොහැකි මට්ටමට ඔබේ ඔළුවට දාගෙන අනවශ්‍ය ප්‍රශ්න සහ මානසික ගැටලු ඇති කරගන්නා වූ ස්වභාවයක් මේ කාලයේදී පෙන්눔 කරනවා. ඒ නිසා ඒ ගැන දෙපාරක් හිතන්න. තමන්ගේ සීමාවේ ඉඳගෙන තමන්ට පැවරෙන රාජකාරී විතරක් උපරිමයෙන්ම ඉෂ්ට කරන්න. රැකියා ශ්‍රේෂ්ඨයේ කුමන හෝ අලුත් වැඩකට ඔයා අත ගහනවා නම් හරි, ගිවිසුම් වලට එළඹෙනවා නම් හරි, ඒ ගැන හොඳින් හිතා බලා තීරණ ගන්න නැත්නම් රැකියාව ආශ්‍රිතව අනවශ්‍ය ගැටලු මතුවීමට ඉඩකඩ පවතිනවා. අලුතින් රැකියාව සොයන කට්ටියට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන සුදුසු රැකියාවක් හිමිවීමේ වාසනාව මේ කාලයේදී පවතිනවා. අධ්‍යාපනය ගැන කතා කරද්දී sannivedana ජනමාධ්‍ය ලේඛන කලාව සහ තාක්ෂණික විෂයන් හදාරන ශිෂ්‍යයන්ට ඉතාමත් ඉහළ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්. පාසල් යන වයසේ දූ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට හොඳ මානසික මට්ටමක් ඇති වෙනවා. මෙතෙක් තිබූ අලසකම කම්මැලිකම දුරු වෙලා උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන්. තරම විභාග වලින් මෙන්ම විවිධ සම්මුඛ පරීක්ෂණ වලින් ඉහළින්ම ජයග්‍රහණය කරන්න මේ කාලය තුලදී අවස්ථාව උදා වෙනවා. සෞඛ්‍ය ගැන කතා කරද්දී උරහිස්, පෙළ ආශ්‍රිත වේදනා, ස්නායු රෝග වගේම ඇදුම සහ පීනස වැනි රෝග තත්ත්වයන් මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට තියෙනවා. ඒ නිසා එවැනි ලක්ෂණ නැත්නම් වහාම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අධික සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී තමන් ගන්නා ආහාර වේල පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. මේ වීඩියෝව අවසන් කරන්න කලින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මෙතෙක් අපි කතා කළේ වෘෂභ ලග්නය වෙනුවෙන් සකස් කරන ලද පොදු ලග්න පලාපල විස්තරයක් විතරයි. ඔබ සැමගේ උපන් කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් දශා සහ අන්තර්දශා අනුව මේ තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා මේ සුබඵල තවත් වැඩි කරගන්නත් අපල තත්ත්වයන් මගහරවා ගන්නත් ඔබේ උපන් කේන්දරය ප්‍රවීණ දෝතිෂ වේදිකයෙකු ලවා නිවැරදිව පරීක්ෂා කර ගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඔබ සැබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝවට ලයික් එකක් දාලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.